ඔන්න අද ගෙනල්ලා තියෙන අඩුවට ගන්න හොඳම කාර් ටිකක්. මේ පළවෙනි කාර් එකක් ඉතින් අපිට හම්බෙලා තියෙනවා Honda Grand Civic වර්ගයේ මෝටර රථය. මෙම කාර් එක 17 ඩයස් කාර් එකක් තමයි ඉතින්. කන්ඩිෂන් තත්ත්වය ඉතින් කියන්න දෙයක් නැහැ නේ ෆොටෝ මගින් ඔයාලට පේනවා ස්පේර්ම තියෙනවා කියලා. ඇලෝ වීල් ටයර් AC වලින් සමන්විතයි. ඉතින් මෙම Grand Civic කාර් එක හොඳ ප්ලේන්ට් එක තියෙන බව ඔයාලට පේනවා. ඉතින් කණ්ණාඩි වගේ හොඳ ප්ලේන්ට් එකකුත් කරලා තිනවා. බීට් සයිලන්සර් එකක් තියෙනවා කියලා අපිට පේනවා. බීට් සයිලන්සර් එක ගහලා හොඳ එන්ජින් මෙහෙම සුපිරියට තියෙනවා කියලා කියන්නේ. මේක ලියාපදිංචි වෙලා තියෙන්නේ 1990. එන්ජින් cc එක කිව්වොත් 1500 cc එන්ජිමක් සහිත හොඳ හදවතක් සහිත මෝටර රථයක්. ෆුල් ඔප්ෂන් කියලා තමයි කියන්නේ. AC වලින්ද තියෙනවා. AC වලින්ද සමන්විතයි. ඔරිජිනල් පොත්පත්ද තියෙන මේ මෝටර රථේ 18.50 කියලා තමයි කියන්නේ ඉතින්. දැන් නෝර තමයි තියෙන්නේ. කෝල් එකක් දීලා බලන්න ගන්න අඩු කරගන්න පුළුවන්. මේ දැන් මම අංකවට කෝල් එකක් දෙන්නකෝ. ඊළඟට හම්බුණා Nissan Sunny B11 කාර් එකක්. මේ කාර් එක ඉතින් 13 ඩයස් කාර් එකක් තමයි මේක. කන්ඩිෂන් තත්ත්වයේ ඉතින් ෆොටෝ මගේ නේෂන් එක ගන්න පුළුවන්. මැනුවල් ගියර් තමයි තියෙන්නේ මේ කාර් එකේ. ඩොකියුමන්ට් ඔක්කොම හදලා තියෙනවා ක්ලියර් කරලා තියෙන්නේ. එන්ජින් කන්ඩිෂන් හොඳ තත්ත්වයේ තියෙනවා කියලා තමයි කියන්නේ. රනින් පැත්තත් හොඳයි කියලා තමයි කියන්නේ. මේ මෝටර එක දැන්ට AC නම් වැඩ නැහැ කියලා තමයි කියන්නේ. 1300 cc එන්ජිමක් සහිත AC වැඩ නැති මේ මෝටර රථය ලීටරයට කිලෝමීටර් 17ක් වගේ වැඩ කරන හොඳ තෙල් වැඩ කරන මෝටර රථයක් කියලා අපිට කියන්න පුළුවන්. මේ මෝටර රථෙත් දැන්ට තියෙන්නේ කොහොම වුණත් අතුරු ගිටි. ගාන ගැන කිව්වොත් මේ මෝටර රථය කියන්නේ ලක්ෂ 5.90ක් කියන. කෝල් එකක් දීලා අඩු කරගන්න පුළුවන්. දැන් කෝල් එකක් දෙන්න. ඔන්න අඩුවට මරුටියක් කරන් තෙල් කරන මරුටියක් අරගෙන මියදමක් නැතුව දුවන්න කැමති කට්ටියන් මෙන්න මරුටියක් ගෙනන් තියෙන අඩුම ගානකට. අඩුවට මරුටි වෙන කට්ටියට මෙන්න මරුටිය. 11 ඩයස් මේ මරුටි කාර් රථය කන්ඩිෂන් තත්ත්වයේ තානක තත්ත්වයේ පවත්වාගෙන ඇති අතර එක්ලුත්සා පිටතොන්ද කන්ඩිෂන් තත්ත්වයේ තියෙන කියලා අපිට පේනවා. කොහොම වුණත් රනින් පැත්ත නම් හොඳ තියෙනවා කියලා තමයි කියන්නේ ඇතිකාරය. ඇලෝවි ටයර් තමයි හදලා තියෙනවා. ඉස්සරහ බොඩි කිට් එකක් හිම දාලා හොඳ මොඩිෆයි කරන එක ලක් කරලා තියෙනවා කියලා අපිට පේනවා. අලුත් ටයර් අලුත් බැටරි Android setup එකකින් සමන්විතයි මේ මෝටර රථය. කොහොම වුණත් ලීටරයට කිලෝමීටර් 23ක් වගේ වැඩ කරන හොඳ තෙල් වැඩ කරන මෝටර රථයක් කියලා අපිට කියන්න පුළුවන්. ඩොකියුමන්ට් ඔක්කොම ඉතින් දැන්ට මෙයා ක්ලියර් කරලා තිනවා කියලා තමයි කියන්නේ. කාර් එක දැන්ට තියෙන්නේ පූගොඩ ප්‍රදේශයේ. මේ කාර් එක මුදලින් ලක්ෂ 8.85ක් කියලා තමයි කියන්නේ. දැන් මෙතන අංකවලට කෝල් එකක් දීලා බලන්න අඩු කරගන්න පුළුවන් වෙයි. ඉතින් ආගතේ තියෙන ලක්ෂ 2කටත් අඩු මුදලක්ද ඒ උනට කාර් එකක් පදින්න ආස වෙ සිටිනවාද? මෙන්න ඔයාලට හොඳම කාර් එකක් ලක්ෂ 2කට අඩුවෙන් දීලා අරන් යන්න. මේ කාර් එක දැන් හොඳ කන්ඩිෂන් තත්ත්වයක තියෙන එක තමයි කියන්නේ. 17 ඩයස් කාර් එකක් මේක. Toyota Corolla DX wagon වගේ කාර් එකක්. alloy wheel ටයර් තියෙන කාර් එකක් තමයි මේක. ඩොකියුමන්ට් ඔක්කොම ක්ලියර් කරලා තියෙන්නේ. රනින් කන්ඩිෂන් පැත්තත් හොඳට තියෙනවා. මිනුවල් ගියර් තියෙන්නේ. AC එකත් හොඳටම වැඩ. අලුත් බැටරි අලුත් ටයර් තියෙන්නේ. ප්ලේන්ට් එකත් හොඳට තියෙනවා. 17 ඩයස් නම්බරයක් තමයි මේ කාර් එක. දැනට කිරිබත් කුඹුර තියෙන්නේ. කිරිබත් කුඹුර 17 ඩයස් කාර් එක 1.75ක් අතින් ලබාදී රැගෙන යන්න පුළුවන්. ඉතින් දැන් මම පහත අංකවලට කෝල් එකක් දීලා බලන්න අඩු කරගන්න පුළුවන් වෙයි.